යුරෝපයේ ලොකුම ආර්ථිකය හිමි රට වන ජර්මනියේ සිටිසන්ෂිප් එක ගන්නවට අවශ්‍ය නම් ඔයාලට මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ කියන එක ගැන අද අපි බලමු. මෙතනදී ඔයා සපුරාලිය යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. එතනින් පළවෙනිම සහ වැදගත්ම දේ තමයි ඔයා ජර්මනියේ අවුරුදු 5ක් නීති අනුකූලව අනිවාර්යයෙන්ම ජීවත් වෙලා තියෙන්න ඕනේ. මෙතනදී ඔයා ජර්මනියට නීති අනුකූලව ඇවිල්ලා තියෙන්න ඕනේ. එතනදී එක එක ක්‍රම වලින් ඔයා ඇවිල්ලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක් විදිහට බිස්නස් වීසා එකකින්, එහෙම නැත්නම් ඔයා වර්ක් පර්මිට් එකකින් වර්ක් කරන්න ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මොනම හරි නීති අනුකූල ක්‍රමයකින් ඔයා ජර්මනියට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට අවුරුදු 5ක් ජර්මනියේ ඉඳ විතරයි තියෙන්නේ. මෙතනදී ඔයා අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා තිබ්බොත් ඒ ඔයා ස්ටඩි කරන පීරියඩ් එකත් මෙතනදී කවුන්ට් වෙනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම සහ විශේෂම දේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ජර්මනියට එන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකකට අවුරුදු 2කට නම් ඔයා මාස්ටර්ස් ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ ඔයාට තව අවුරුදු 3යි තියෙන්නේ ජර්මනියේ නීති අනුකූලව ජීවත් වෙන්න. ඉතින් ඔයා මොකක් හරි ජොබ් එකක් අරගෙන නීති අනුකූලව ඔයා රැඳිලා හිටියොත් ඔයාගේ පළවෙනි රික්වයර්මන්ට් එක මීට් කරනවා. මෙතනදී මේ අවුරුදු 5 කෙටි කරගන්න පුළුවන් පොඩි කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඔයාට ජර්මනියේ ලස්සන අක්කෙක් හරි නංගියෙක් හරි අයියෙක් හරි අක්කෙක් හරි මැරි කරගන්න පුළුවන් නම් මේ අවුරුදු 5 අවුරුදු 3ක් දක්වා අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙන් බැලුවොත් එතකොට ඔයාට අවුරුදු 3න් ජර්මනිය වල සිටිසන්ෂිප් එක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට දෙවෙනි රික්වයර්මන්ට් එක තමයි භාෂා හැකියාව. අපි කවුරුත් දන්නවා ජර්මනිය වල කතා කරන භාෂාව තමයි ජර්මන් ලැන්ග්වේජ් එක. ඉතින් මෙතනදී ලෙවල්ස් කීපයක් තියෙනවා A1 A2 B1 B2 සහ C1 C2 කියලා. ඉතින් මෙතනදී ඔයාලට සිටිසන්ෂිප් එක ගන්න අවශ්‍ය වෙන්නේ B1 කියන ලෙවල් එක විතරයි. ඉතින් ඔයාලට ජර්මන් වාගේ වැඩි දියුණු කරගෙන ඔයාලට B1 ටෙස්ට් එක පාස් වෙන්න පුළුවන් නම් ඔයා ඒ රික්වයර්මන්ට් එකත් ලේසියෙන්ම මීට් කරනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙන තුන්වෙනි ඔයාගේ ඔයාලට අදාළ වෙන තුන්වෙනි රික්වයර්මන්ට් එක තමයි ජර්මනි වල සිටිසන්ෂිප් එක්සෑම් එක. මේ එක්සෑම් එක ඇවිල්ලා ජර්මනි වල හිස්ටරි එක, සමාජ ක්‍රමය සහ නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්න අඩංගු එක්සෑම් එකක්. ඉතින් මේක යුරෝ 25ක් වගේ පොඩි ගාණක් තමයි යන මේ එක්සෑම් එක ලියන්න එකපාරකට. ඉතින් ඔයාට මෙතනදී ප්‍රශ්න 33ක් තියෙනවා. මේ 33න් ඔයා ප්‍රශ්න 17ක් අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න ඕනේ මේ එක්සෑම් එක පාස් වෙන්න. ඉතින් ඔයාට ඒ දේත් කරගන්න පුළුවන් වුණොත් ඔයා ඒ තුන්වෙනි රික්වයර්මන්ට් එකත් මීට් කරනවා. හතරවෙනි කාරණාව තමයි ඔයාට ඔයාගේ වියදම් කවර් කරගන්න පුළුවන් ප්‍රමාණවත් වැටුපක් හම්බෙන හොඳ රස්සාවක් ජර්මනිය වල තියෙන්න ඕනේ. මේ රස්සාව ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද අදාළ නැහැ. කැමති එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක රස්සාවක් වෙන්න ඕනෙත් නැහැ. ඔයා ජර්මනි වල මොකක් හරි බිස්නස් එකක් කරනවා නම්, ඒ කියන්නේ ඔයාට මොකක්ම හරි ඔයාගේ ආදායමක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. හැබැයි මේ ආදායම ඔයාට ඔයාගේ රෙන්ට් එක ගෙවලා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන එක්ස්පෙන්සස් සේරම කවර් කරගන්න පුළුවන් විදිහේ ආදායමක් වෙන්න ඕනේ. ආදායම මෙච්චරක් තිබිය යුතුයි කියලා එහෙම නිශ්චිත ගාණක් නැහැ. හැබැයි ඔයා පෙන්නන ගාණ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ඉන්කම් එකක් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඔයා ජර්මනියේ සෝෂල් වෙල්ෆෙයාර් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කියන එක තමයි එතනදී ඔයා ප්‍රූව් කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි ක්‍රිමිනල් රෙකෝඩ්ස්. මෙතනදී ඔයාගේ පොලිස් රිපෝට් එකේ කවදාවත් ලොකු දේවල් සම්බන්ධයෙන් රෙකෝඩ්ස් තියෙන්න බෑ. ඒ කියන්නේ චූටි පොඩි වැරදි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය මිනි මැරුම් වගේ ලොකු බරපතල ප්‍රශ්න ඔයාගේ පොලිස් රිපෝට් වල තියෙන්න බෑ. එහෙම තිබ්බොත් ඔයාලට කවදාවත් ජර්මනි වල සිටිසන්ෂිප් එක නම් ගන්න වෙන්නේ නෑ. ඉතින් ඊළඟට වැදගත් දේ තමයි සිටිසන්ෂිප් එක. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකන් සිටිසන්ෂිප් එක. මෙතනදී අනිත් රටවල වගේ ජර්මනි වල සිටිසන්ෂිප් එක ගන්න ඔයාට කවදාවත් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයින් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තියෙද්දි එහෙමම ජර්මනි වල සිටිසන්ෂිප් එක ගන්න පුළුවන්. ඉතින් ද්විත්ව පුරවැසිභාවයට ජර්මනිය ඉඩ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික ඔයාට සපුරාලන්න පුළුවන් කියලා ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ජර්මනියට ඇවිල්ලා ඔයාට ඒ අදාළ ඒ මං කිව්ව දේවල් ටික කරලා ජර්මනි සිටිසන්ෂිප් එක ගන්න. ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඔයාට ජර්මන් B1 කොට දා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි මොනම හරි ක්‍රමයකට අවුරුදු 5ක් කොහොම හරි ජර්මනි ඉන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඒගොල්ලෝගේ ඒ සිටිසන්ෂිප් එක්සෑම් එක කොට දා ගන්න පුළුවන් කියලා. ක්‍රිමිනල් රෙකෝඩ්ස් මොකුත් නැත්නම් ඔයාට හිතනවා නම් ඔයාගේ නොලෙජ් එකත් එක්ක ඔයාට හොඳ ජොබ් එකක් ජර්මනි වල හොයාගෙන ඔයාගේ ඉන්කම් රික්වයර්මන්ට් එකත් මීට් කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඔයාට ආරාධනා කරනවා ජර්මනියට ඇවිල්ලා ඔයාගේ සිටිසන්ෂිප් බලාපොරොත්තුව සැබෑ කරගන්න කියලා. එහෙනම් ජය වේවා.